ආයිබෝන් සියලුම දෙනාට. අද මට හිතුණා පොඩ්ඩක් මේ කීබෝඩ්ස් ගැන කතා කරන්න කියලා. විශේෂයෙන් මම වගේ කියන්නේ විනෝදය සඳහා මියුසික් කරන අයට ඉතින් මම ඔකට කලිනුත් කියලා තියෙනවා අපිට අවශ්‍ය වෙන්නේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් කීබෝඩ් එකක්. මොකද අපි අවශ්‍යතාවය තියෙන්නේ අපි දන්න සින්දුවක් මේ කීබෝඩ් එකේ තියෙන තාලයක් පාවිච්චි කරලා වාදනය කරන ගමන් ගායනය කරන්න නැත්නම් වෙන කෙනෙක් සින්දුව කියද්දි අපි වාදනය කරන්න යාළුවොත් එක්ක අහලා සින්දුවක් කියලා විනෝද වෙන්න. ඒ වගේ අවශ්‍යතාවයන් අපිට තියෙන්නේ. ඒතර ඒවට අවශ්‍ය වෙනවා මේ වගේ ටිකක් ඇඩ්වාන්ස් කීබෝඩ් එකක්. I think ඇඩ්වාන්ස් කීබෝඩ් එකක් වුණාම මේක ටිකක් පොඩ්ඩක් ඉහළ මට්ටමේ. නමුත් ඒ රටේ තව පල්ලෙහා බිගිනර් ලෙවල් එකේ ඇඩ්වාන්ස් කීබෝඩ්ස් තියෙනවා. I think අනිවාර්යෙන් මේ කීබෝඩ්ස් වල කීබෝඩ් එකත් එක්කම එනවා 200ක් එක තාල වර්ග සහ විවිධ ඉන්ස්ට්‍රුමන්ට්ස් වර්ග. ඉතින් අපිට පුළුවන් මේ කීබෝඩ් එකේ තියෙන ෆන්ක්ෂන්ස් පාවිච්චි කරලා මේ ප්ලේ කරන ගමන් ගීතයක් ගායනා කරන්න පුළුවන්. තව කෙනෙකුට පොඩ්ඩක් අර සංගීත සපයන්න පුළුවන් ගායනා කරද්දී ඒ වගේ. ඉතින් දැන් මූලිකම දැන් අපි කීබෝඩ් එකක් ගත්තාම එන ප්‍රශ්නයක් තමයි අපි දන්නවා සෑහෙන සින්දු දන්නවා. ඉතින් අපි කියමු උදාහරණයක් විදිහට අමරදේව ශූරන්ගේ පිලේ පැදුර කියන්නකෝ. දැන් අපි ඔරිජිනල් සින්දුවම අපිට තේරෙනවා ඒකේ තබ්ලා වයලින් ඒ වගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙන්නේ. ඔහොම මේ ලස්සන සින්දුවක්. ඒතර අපිට දෙන්න පුළුවන් කොහොමද මේ ගීතයක් දැන් මේකේ තියෙන ඔක්කොම මේ වෙස්ටර්න් විදිහේ මියුසික් ස්ටයිල්ස් නේ තියෙන්නේ. කොහොමද මේක කියන්නේ? ඉතින් අර දැන් ඔය ගීතය ගත්තාම ගීතයේ තියෙන්නේ 3/4 කියන ස්ටයිල් එක. අනිත් එක මූලිකවම ඉතින් අපි පොඩ්ඩක් ඔය ගීතයක් වාදනය කරන්න කලින් පොඩි අදහසක් තියෙනවනේ මොන වර්ගයේ තාලයක්ද මේකේ තියෙන්නේ කියලා. ඒ දැනුමත් පොඩ්ඩක් වර්ධනය කරගන්න ඕනේ. ඉතින් ඔය පිළේ පැදුර කියන ගීතයේ වාදනය වෙන්නේ 3/4 කියන තාලයට. ඉතින් අතරම බැලුවාම දැන් ඔය ඔයගොල්ලන්ගේ තියෙන බිගිනර් ලෙවල් කීබෝඩ් එකක් වෙන්න පුළුවන්. මේ විදිහේ මේ දැන් මේක Yamaha PSR S97. මේකේ පොඩක් වැඩිපුර තියෙනවා තාල වර්ග. ඉතින් මේ කීබෝඩ් එකක් ගත්තාම මේක හරි ඕගොල්ලන්ගේ හරි. ගත්තාම ඔය අපි හිතන ඔය ගීත ගායනා කරන්න අනිවාර්යෙන් ගැළපෙන තාල දෙක තුනක් මේක ඇතුලේ තියෙනවා. නමුත් ඒවට යා වෙස්ටර්න් විදිහට හදපුවා. නමුත් අරකට හරියටම ගැළපෙනවා. ඉතින් තමුන් ක්‍රියේටිව්ලි හිතලා ඒ අදාළ තාලයක් තෝරගන්න ඕනේ. සාමාන්‍ය 3/4 කියන තාලෙ මේවල තියෙනවා නමක් වෝල්ස් කියලා තියෙන WALTZ. මම පොඩ්ඩක් දාන්න ස්ක්‍රීන්ෂොට් එකක්. වෝල්ස් කියන 3/4 තාල. ඉතින් ඒ තාල අනිවාර්යෙන් 3-4ක් ඕගොල්ලන් කීබෝඩ් එකේ තඩංගු වෙලා තියෙන. ඉතින් පොඩ්ඩක් විශේෂයෙන්ම කීබෝඩ් එකක් ගත්තොත් මගේ නම් පුරුද්දක් තිබ්බත් තියෙන තාල ඔක්කොටම ගිහිල්ලා බලනවා. ඒවල අහුනොත් මට හොඳට ලස්සන තාල මම කරන්නේ නෝට් ඩවුන් කරගන්නවා. නැත්තම් මේකේ මෙමරි ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් ඔයගොල්ලන් කීබෝඩ් එකත් ඒක මෙමරයිස් කරලා තියන්නත් පුළුවන්. එතකොට අපි සින්දුව මතක් වෙච්ච හැටි ඉස්සලාම හිතලා බලනවා මොකද්ද තාලය 4/4ද. ඉතින් අර අපි තැම්පත් කර ස්ටෝර් කරගත්ත තාලෙට කෙලින්ම ගිහලා බැලුවාම ඔන්න හරි. ඉතින් ඒ වගේ ඕනම කීබෝඩ් එකකලා තාල හරහා යනකොට අපිට හොඳ තාල හම්බ වෙනවා. ඒවට විශාල සංඛ්‍යාවක් සිංහල ගීත මේ වාදනය කරන්න පුළුවන් ගායනය කරන්න පුළුවන්. ඉතින් පළවෙනි පියවර යන්නේ මගේ නම් උනේ කීබෝඩ් එකක් ගත්ත හැටි තියෙන තාල හරහා ගිහිල්ලා ඔක්කොම බලලා ලස්සන තාලට නෝට් ඩවුන් කරගන්නවා. කොලියා ගන්නවා නැත්නම් මෙමරයිස් කරනවා මෙමරයිස් කරගන්නවා. ඉතින් ඒ වගේ දැන් මේ පිළේ පැදුර කොහොම ඒ 3/4 තාලේ ඒක විතරක් නෙමෙයි තවත් ගොඩාක් සින්දු තියෙනවානේ. ඉතින් මම බැලුවා මෙන්න මේ තාලේ මට හම්බුණා. මේක වෝල්ස් තාලයක්. මේක තියෙන්නේ PSR S970 කියන කීබෝඩ් එකේ country මේ කියන කැටගරි එකේ E කියන ස්ටයිල් එක E ඔප්ෂන් එක. ඉතින් බලන්න මේක මේ තියෙන්නේ. දැන් අපිට ඔය පිළේ පැදුර සින්දුව ලස්සනට කියන්න පුළුවන්. අර මේ ඔරිජිනල් මියුසික් කියන්නේ නමුත් ඒකට ගැලපෙනවා ලස්සනට කියන්න පුළුවන්. දැන් පොඩ්ඩක් අපි කියලා බලමු මේ බලන්න. පිළේ පැදුර හේනස අරගෙන එනවා එලා පැදුර මැස්සේ එහි සැත පෙනවා. දැන් පේනවනේ. ඒතර ඕක විතරක් නෙමෙයි ඕකට හිතට එන තාල සින්දු ගොඩාක් ඒවා කියන්න පුළුවන්. අනිත් එක දැන් මේ කීබෝඩ් එකේ තාලයත් එක්කම කීබෝඩ් එකේම දීලා තියෙනවා කියන්නේ වේරියේෂන් එකම තාලේ වේරියේෂන් 2 3 4ක්. දැන් මගේ 4ක් තියෙනවා. ඔයගොල්ලන් සමහරට වේරියේෂන් දෙකක් තියෙන්න පුළුවන් එකම තාලෙට. ඉතින් එක එක වේරියේෂන් වලට ගිහිල්ලා බලන්න ඒවල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් මේකේ මම යනවා මම ප්ලේ කරේ D කියන වේරියේෂන් එකේ මම A වලට යනවා. ඒ වේරියේෂන් එකට යනවා. බලන්න ඒක පොඩක් සිම්පල්. දැන් මෙහෙම බලමු. මේකට ලස්සන සින්දු මතක් කරනවා ගොඩක්.
සුළඟ නුඹ වගේ මල් වටා ඇති මලේ පාට නොසේදී පුදුමයක් තන 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 ඒ සින්දුවක් ඉතින් ඔය වගේ ඔය කැටගරි එකේ කොච්චර සින්දු වෙනවද මේක බලන්න නගරය මා ඉතින් ඔය වගේ මේ ඔය වගේ ගොඩාක් සින්දු කියන්න පුළුවන් ඔය දැන් මේ එක තාලයක් ඔය වගේ වෝල්ස් තාල 3-4ක් තියෙනවා මේ ඔය කීබෝඩ් එක ඇතුලේ ඒවට කියලා ක්‍රියේටිව්ලි අර ඔරිජිනල් සින්දුවේ තාලේ මොකක්ද කියලා තෝරගෙන තාලයක් තෝරගන්න පුළුවන්. ඉතින් වෙන වෙන තාල හොයන්න යන්න ඕනේ නැහැ. තමුන්ගේ තියෙන ඔය බේසික් කීබෝඩ් එකෙන් සෑහෙන ගීත ප්‍රමාණයක් අපිට ගායනා කරන්න පුළුවන්. ඉතින් ඔය පණිවිඩය තමයි මට දෙන්න තිබ්බේ. මේ තාම ඉස්සරහට පොඩි පොඩි චූටි දේවල් මම බලන්නම් පොඩි පොඩි වීඩියෝ කරන්න. එහෙනම් මම අදට නවතිනවා.